මෙතුවක්කල් කුරුණෑගල මහනගර සභාව තුළ අපි දැක්කේ අල්ලස දූෂණය වංචාවෙන් නාස්තියෙන් පිරි තමන්ගේ සුවපහසුව සුඛෝපභෝගී ජීවිතය මුල් කරගෙන කුරුණෑගල නගර සභාවෙන් නිර්මාණය වෙලා සිටි කුරුණෑගල නගර සභාව වහගෙන සිටියේ එවැනි නියෝජිතයන්ගේ ඉතිහාසයේ ප්‍රථම වතාවට එළඹෙන 6 වෙනිදාට කුරුණෑගල නගර සභාව තුළ කොන්ත්‍රාත්කාර නියෝජිතයන්ගෙන් පළවා හැරලා ජනතාව නියෝජනය කරන සැබෑ මහජන නියෝජිතයන් ඒ කියන්නේ ජාතික ජනබලවේගයෙන් නියෝජනය කරන සැබෑ මහජන නියෝජිතයන්ගෙන් මේ කුරුණෑගල මහනගර සභාව පුරවන්න අපි බලාපොරොත්තු වෙනවා. ලෙන්ස් මහනගර සභා සීමාව තුළ ජීවත් වෙන ජනතාවගේ ආරක්ෂාව සුවපහසුව අවශ්‍යතාව ක්‍රමවත්ව හා ඵලදායීව කුරුණෑගල මහනගර සභාව සතු මානව සහ භෞතික සම්පත් නිසි පරිදි කළමනාකරණය කරගෙන කුරුණෑගල නගරයේ ස්වභාවික සෞන්දර්යය සහ පරිසරය වැඩි දියුණු කරමින් මේ නගර සභාව පවත්වාගෙන යාම තමයි මෙහෙවර ප්‍රකාශය වෙන්නේ. හැබැයි ඒ මෙහෙවර ප්‍රකාශය මෙතුවක් කාලයකට කොපමණ ආකාරයෙන් ඉෂ්ට වෙලා තියෙනවද කියලා මේ කුරුණෑගල නගර සභාව බල ප්‍රදේශය තුළ ජීවත් වෙන ජනතාව තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් යමින් පවතිනවා. කුරුණෑගල නගර සභාව බල සීමාව තුළ ජීවත් වෙන අපා දුක් විඳින ජනතාව ඉන්නවා විවිධ කොට්ටාශවල. වර්ෂාව කාලයට ඒ ජනතාවට ගෙයින් එළියට බහින්න විදිහක් නැහැ. නිසි පරිදි ජල කළමනාකරණයක්, කාණු පද්ධතියක් කිසි දෙයක් නැහැ. රට ගාලක් නැහැ. නගරයේ තුල වැසිකිලි පද්ධතියක් නැහැ. පිටින් එන ජනතාවට යන්න ක්‍රමවත් පරිදි සුවපහසුව සැලසෙන පරිදි කටයුතු කරන්න කිසිම ඉඩක් ලැබිලා නැහැ. මේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, මැති ඇමතිවරු සියලු දෙනාම දුන්න ආදර්ශ ඔස්සේ යමින් කුරුණෑගල මහනගර සභාව තුළ අපි ක්‍රියාත්මක වෙලා මේ නගරයට සුවපහසු මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙලා තියෙන කුරුණෑගල නගර සභාව ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවගේ සියලු කටයුතු කරන්න අපි සූදානම්ව සිටිනවා. මම ගීතිකා කරුණාරත්න කුරුණෑගල දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ නීතිඥ සංවිධානයේ ලේකම් වශයෙන් කටයුතු කරනවා.